අද ඔයාලා සමග අපි බෙදාගන්න යන්නේ අලුතින් තිරගත්තුණු ලෝකා චැප්ටර් මූවී එක ගැන. මුලින්ම අපි බලමු මේ කතාවෙන් කෙටියෙන් කියන දේ. සනී කියන පිරිමි ළමයා ජීවිතයේ සැහැල්ලුවෙන් ගෙවන ගමන් ඉන්නේ. මේ අතරතුරේ එයාගේ නිවස ඉදිරිපිට බිල්ඩින් එකට අලුතෙන් පදිංචිට එනවා ලස්සන ගෑනු ළමයෙක්. මේ කෙල්ල දැකපු ගමන් සනීට එයාගේ යනවා. ඉතින් සනී කොහොම හරි මේ ගෑනු ළමයාව යාළු කරගන්න පස්සේ යනවා. ඒත් සමගම සනීට අත්විඳින්න ලැබෙන්නේ භයානක අභිරහස්ගත සිදුවීම් රාශියකට. මේ මූවී එක පුරාවටම අපිට දකින්න ලැබෙන්නේ අභිරහස් කතාංග රාශියක්. මූවී එක අවුරුදු දහස් ගාණක් අතීතයේ සිට පැවතගෙන එන එකක්. මේ විදිහට කතාව ගලාගෙන යද්දී සනීට තේරෙන්න ගන්නවා මේ එයා පස්සේ යන්නේ සාමාන්‍ය ගෑනු ළමයෙක් නොවන විත්තිය. එහෙනම් මේ ගෑනු ළමයා කවුද? එයා එක්ක සැඟවුණු අභිරහස මොකක්ද? ඇයි ඒ ගෑනු ළමයා මේ නගරයට ආවේ? ලෝකා චැප්ටර් 1 නැත්නම් චන්ද්‍රා මූවී එක ගැන තමයි මම අද ඔයාලත් සමග බෙදාගන්න යන්නේ. ඉතින් හැමෝම අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. තමයි මේ කතාව පටන් ගන්නෙ. ඒ ගෑනු ළමයා සමග අනිත් පැත්ත කතා කරන්නේ ප්‍රකාශ් කියන පුද්ගලයා. ප්‍රකාශ් කියනවා ඔයාට එක හම්බුණාද? ගෑනු ළමයා කියනවා ඔව් කියලා. ප්‍රකාශ් කියනවා විශ්වාධාරක මිනිස්සු ඉක්මනින් එයි. ඒ නිසා ඔයා ඔතන ඉක්මනින් පැනගෙන මෙහාට එන්න. ඔයා බලවත් පුද්ගලයෙක්. ඒ මොහොතේ වෙස්මුණක් දාගත්තු තවත් ගෑනු කෙනෙක් එතනට ඇවිත් උණ්ඩ වගේක් එයාගේ පිස්ටල් එකට දාගන්නවා. එතන හිටපු ගෑනු ළමයා කුප්පියක් විසි කරනවා අර ගෑනු එක්කෙනා ගාවට. ඒත් එක්කම එයා කුප්පියට වෙඩි තියනවා. කුප්පියේ තිබුණු දියර වගේක් හැමතැනම විසි වෙනවා. මේ දේ ප්‍රයෝජනෙට ගත්තු ගෑනු ළමයා ලයිටරයක් දැල්ලා වෙස්මූණු දාගත් එයාගේ පැත්තට විසික් කරනවා. ඒ වෙලාව එතන විශාල ගින්නක් ඇති වෙනවා. ඒත් එක්කම එයා එතනින් පැන ගන්නවා. ඊළඟ දර්ශනයෙන් දක්නට ලැබෙන්නේ මේ ගෑනු ළමයා. ඒ කියන්නේ චන්ද්‍රා එනකම් බලාගෙන හිටපු ප්‍රකාශ් සහ තවත් පිරිමි කෙනෙක්. චන්ද්‍රා අහනවා ඇයි ඔයා මට එකපාරට මෙහෙට එන්න කිව්වේ මොකක් හරි ප්‍රශ්නයක්ද? ප්‍රකාශ් කියනවා ඔව් ඒ නිසා තමයි මං ඔයාට එන්න කිව්වේ. දන්නේ නෑ එයා මොනවා කියන්නේද කියලා බලමු අපි. චන්ද්‍රාට ආව පිරිමි කෙනා පෙන්නලා අහනවා අපිට අරයව විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ප්‍රකාශ් කියනවා එයා මගේ මල්ලි කෙනෙක් වගේ ඒ නිසා එයාව විශ්ුවර්. එතනින් මෙයාලා පිටත් වෙලා තවත් වයසක පුද්ගලයෙක් හම්බෙන්න යනවා. ඒ පුද්ගලයා චන්ද්‍රාගෙන් අහනවා ඔයා තාම ජීවත් වෙනවද කියලා. තාම ඔයා චුට්ටක්වත් වෙනස් වෙලා. චන්ද්‍රා කියනවා හැබැයි ඔයා නම් දැන් ගොඩක් වයසට ගිහින්. චන්ද්‍රාගේ ඡායාරූපයක් ගන්නවා. පොතක් අතට ගන්න චන්ද්‍රා කියනවා මේ පොත. එතකොටම අර වයසක පුද්ගලයා කියනවා ඒක මං ඔයාට ගත්තේ කියලා. කියවලා බලන්න ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි. කෙනා පාස්පෝර්ට් එකයි ඔයාට ඕන කරන ලියකියවි දෙනවා. ඊළඟ වතාවේ ඔයා එනකොට මං ජීවතුන් අතර නැති වෙයි. ඒත් මගේ පුතා ඉන්නවා. එයා මේ හැම දෙයක්ම දන්නවා. එයා ඔයාව උදව් කරයි. චන්ද්‍රා ඒ පුද්ගලයාව බදාගෙන එයාට සමුදිලා එතනින් යනවා. ප්‍රකාශ් එයාව කොලෝනියක් ඉස්සරහා බස්සනවා. ප්‍රකාශ් චන්ද්‍රාට කියනවා සාමාන්‍ය විදියට ඉන්න ඉතුරු ටික කුමාර් බලා ගනි. ප්‍රකාශ් චන්ද්‍රාට සමුදෙනවා. චන්ද්‍රා එයාගේ නිවාසයට යනවා. චන්ද්‍රා එයාගේ නිවස සුද්ධ කරනවා. ඒ ගෙදර සැඟවුණු කාමරයක් තියෙනවා. චන්ද්‍රා ඒක ඇතුළට යනවා. ඒකේ පරණ පොත් ආයුධ විවිධ කාසි වර්ග එහෙම තියෙනවා. චන්ද්‍රා හැම දෙයක්ම අතට අරගෙන බලනවා. චන්ද්‍රා කාමරේ තියෙන ජනේලවල පත්තර පිටු අලවලා කාමරයට ආලෝකය එන එක වළක්වනවා. එළියේ ජනේලේ වහන්න හදිද්දී එයාට ඉස්සරහා නිවාසයේ ඉන්න සනී කියන පිරිමි ළමයාව පේනවා. සනී කන්න වගේ චන්ද්‍රා දිහා බලාගෙන ඉන්නවා. චන්ද්‍ර ජනේලෙ රෙද්ද දානවා. සනීගේ ගෙදර ලොකු පාටියක් යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ අතරතුරේ එයාගේ යාළුවෙක් වෙන අනු එතනට එනවා. එයා ඇවිත් තියෙන්නේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක. අනු සනීට කියනවා මෙයාට පූසෝ ඇලර්ජික්. මං ඉන්නේ දැන් එයා එක්ක. ඒ නිසා ඔයා මට දුන්න පූසව ඔයා ගාවම තියාගන්න. සනීට පූසන්ව බලාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා සනී අනු අතරයි පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ අනු සනීගේ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න ඕන. අනු පූසාව සනීට බලෙන් දීලා එතනින් පිටත් වෙලා යනවා. අනු ගියාට පස්සේ සනී බැල්කනි එකට ගිහින් එයාගේ යාළුවෝ දෙන්නට වෙනූටයි නයිජල්ටයි එයාගේ ගේ ඉස්සරහා ගෙට ආව කෙල්ල ගැන වර්ණනා කරලා කියනවා. එයා මාර ලස්සනයි. ඒ අතරේ මේ ගැන කතා කරනවා. මෙයාලා එළිය පාටියකට ගිහින් විනෝද. චන්ද්‍රාගේ නිවසට එදා ප්‍රකාශ් එක්ක ආව පිරිමි කෙනා එයාට පාසල් එකක් ගෙනත් දෙනවා. චන්ද්‍රා ඊට පස්සේ ජොබ් එක ඉන්ටර්විව් එකකට යනවා. එයා ඒ ජොබ් එකට තෝරගන්නවා.
ඔහොම දවස් ගෙවිලා යනවා. සනී නිතරම චන්ද්‍රාගේ නිවස පැත්තම බලාගෙන ඉන්නවා. සනී මෙයාගේ යාළුවෝ දෙන්නයි එළියට යන්න පිටත් වෙනවා. එයාලා යන අතරතුරේ එයාලා නොදන්නා දෙයක් වෙනවා. කවුද කට්ටියක් පුද්ගලයෙක් පැහැරගෙන යනවා. ඒත් මේ තුන්දෙනාට එච්චර ගාණක් නෑ. ප්‍රවෘත්ති වගේක් යනවා මේ නගරයේ මිනිස්සු අතුරුදහන් වෙනවා කියලා. දැනට 23 දෙනෙක් අතුරුදහන් වෙලා මේක ජාවාරමක් කියලා ප්‍රවෘත්තිවල කියනවා. මේ ප්‍රවෘත්තිය සනී යාළුවෝයි බලනවා. පොඩි ගෑනු ළමයෙක් ඇවිත් කියනවා සනීට එයාගේ පූසා එළියට ගිහින් කියලා. හොයාගෙන එතනට යනවා. පූසාව රැගෙන සනී පාර මාරු වෙන්න හදද්දිම එයා වාහනයකට හැප්පෙන්න යනවා. මේක චන්ද්‍රා දැකලා එයාව සනීව බේර ගන්නවා. සනීට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද උනේ කියලා. එක් පාරේ කෝල් එකක් අරගෙන යන අතරතුරේ එදා පුද්ගලෙක් පැහැරගෙන ගිය ත්‍රිවිල් එක ඇවිත් මෙයාව රැගෙන යන්න හදනවා. මෙයා බේරිලා කොහොම හරි එතනින් පොලිසියේ උදව්වත් ඇතිවයි. චන්ද්‍රා එයාගේ කැෆේ එකේ වැඩ කරන රෝස් එක් කුණු ටික දාන්න යද්දී රෝස්ගේ කොල්ලා ඇවිත් රෝස්ට තර්ජනය කරනවා. ඒ කොල්ලා ඇසිඩ් බෝතලයක් අරගෙන මේ රෝස්ට ගහන්න යද්දී චන්ද්‍රා ඒ කොල්ලාට හොඳටම ගහලා දාලා ඒ කොල්ලාට කියනවා රෝස්ගෙන් සමාව ගන්න කියලා. ගෞරව කියන පොලිස් නිලධාරියා තිත් පොලකට යනවා. අර මිනිස්සු පැහැරගෙන එන පුද්ගලයන් ටික ඉන්නවා. මේ ගෞරවන් කියන පොලිස් නිලධාරියා එදා ආව පොලිස් කාන්තාවයි පුද්ගලයා අතුරුදහන් කරන වැඩේට සම්බන්ධ. මේ වෙලාවේ සුන්දර් චන්ද්‍රාගෙන් ගුටි කාපු එක සිද්ධිය ගෞරවන්ට කියලා එයාට කැෆේ එක ගාවට ගිහින් මේ චන්ද්‍රා ගෞරවන්ට පෙන්නනවා. චන්ද්‍රා ඒක දකිනවා. තවත් රූපරාම පෙළකින් පෙන්නයි චන්ද්‍රා අසනීප වෙලා ඉන්නවා. මෙයා ත්‍රිවිල් එක්ක නැගලා වැඩට යන්න පිටත් වෙනවා. ඒ ත්‍රිවිල් එකේ සනී ඉන්නවා. සනී චන්ද්‍රාගේ තොරතුරු කතා කරන මේ වෙලාවේ තමයි. සනී කියන්නේ මගේ ගෙදර උපන්දින සාදයක් තියෙනවා ඔයාට පුළුවන් නම් එන්න කියලා. චන්ද්‍රා කැෆේ එක ගාවින් බැහැලා යනවා. සනී එතනින් පිටත් වෙලා යනවා. මේ බර්ත්ඩේ පාටියට චන්ද්‍රා එනවා. හැමෝම පුදුම වෙනවා චන්ද්‍රා දැකලා. කට්ටිය පාටිය එන්ජොයි කරනවා. මේ වෙලාවේ තමයි ගෞරවන් කියන පොලිස් නිලධාරියයි පොලිසිය කට්ටියකුයි මෙතනට එන්නේ. නෙක් මත්ද්‍රව්‍ය දකිනවා. ගෞරවන් මේ ගැන කියනවා. අපි පළවෙනි වතාවට මේවා ගන්නෙ. ගෞරවන් කියනවා ඒවා ශරීරයට හොඳ දේවල් නෙමෙයි. පළවෙනි වතාව හින්දා අතහරිනවා. එහෙම කියලා ඉස්සරහා බලද්දි ගෞරවන් චන්ද්‍රාව දකිනවා. ආයිත් චෙක් කරන්න ගෑනු ළමයෙක් ගාවට ගිහින් ගෞරවන් ඒ ගෑනු ළමයාව චෙක් කරන්න චන්ද්‍රාට කේන්ති යනවා. ඒක ගෞරවන් දකිනවා. හරි අන්තිම වතාවට ඔයාලට සමාව දෙනවා කියලා යන ගමන් චන්ද්‍රාගෙන් අහන ඔයාගේ නම මොකද්ද කියලා. මම චන්ද්‍රා කියනවා. චන්ද්‍රාත් මේ වෙලාවේ ගෙදරින් පිටත් වෙන්න යනවා. සනීගේ යාළුවා නයිජල් එක්ක ගෙදරට යනවා. සනී දකිනවා චන්ද්‍රා ජනේලේ වහනවා. පහුවදා උදේම නයිජල්ගේ අම්මා කෝල් කරලා සනීට කියනවා නයිජල් ගෙදර ආවේ නැහැ කියලා. සනී යාළුවයි නයිජල්ව හොයන්න පටන් ගන්නවා. සනී චන්ද්‍රාගේ ගෙදරට ගිහින් බලනවා. චන්ද්‍රා කියනවා මට නිදිමතයි ඔයා යන්න කියලා. ඒත් එක්කම ප්‍රකාශ් එනවා. සනී දකිනවා. චන්ද්‍රා දොර අරිනවා. සනීට සැක හිතෙනවා. එළියේ ඉන්න පිරිමි කෙනාව සනී දැකලා සනීට මත් වෙනවා. මේ කෙනා නිතරම චන්ද්‍රාට පාසල් ගෙනත් දෙනවා. සනී සැකෙන් ඉඳී චන්ද්‍රා යාළය ගෙදරට තට්ටු කරනවා. චන්ද්‍රා කියනවා සනී මට නිදිමතේ හිටියේ ඒ නිසා තරහ ගිහින් ඔයාට කෑ ගැහුවේ කියලා. ඒකට කමක් නෑ. මගේ ක්‍රෙඩිට් කාඩ් එක නිෂාන් ගාව තිබ්බේ ඒකයි මං ඇහුවේ කියලා. ඔයාට සල්ලි මොනවා හරි හදිස්සියක් තියෙනම් මට කියන්න සනී කියලා චන්ද්‍රා එතනින් පිටත් වෙලා යනවා. මේ දකිනවා චන්ද්‍රාගේ සපත්තුවේ ලේ පැන්නම සනීගේ සැකේ තවත් වැඩි වෙනවා. සනී චන්ද්‍රාගේ පස්සේ යන්න පිටත් වෙනවා. මේ අතරතුරේ වයසක පුද්ගලයෙක් පොඩි ගෑනු ළමයෙක්ට නිින්ද යන්නේ නැති නිසා පරණ කතාවක් කියනවා. පොඩි ගෑනු ළමයා කියනවා මට වැම්පයර් කතාවක් කියන්නේ කියලා. අතීතයේ රජ කෙනෙක් හිටියා. එයාට නිතරම අදහන්නේ කාලි මෑණියන්. මේ රජතුමා දවසක් මේ කැලේ තියෙන එයාලගේ කෝවිලට ගිහින් කාලි මෑණියන්ව අදහනවා. කැලේ ජීවත් වෙන ගෑනු ළමයෙක් එයාගේ යාළුවෝ
එක්ක මේ ගැන බලාගෙන ඉන්නවා. මේ කෝවියට යන්න පුළුවන් පෝසත් පවුල්වලට විතරයි. ගෑනු ළමයා යාළුවෝ එක්ක ගිහින් එතනට වඳිනවා. එතන තිබ්බ ගෙජ්ජියක් අතට ගන්නවා. මේ වෙලාවේ කෝවිලේ ඉන්න ස්වාමී එනවා. කලබලයට පත්තුණු ගෑනු ළමයා ගෙජ්ජියත් අරගෙන දුවගෙන යනවා. ඒ ගෑනු ළමයා යාළගේ කෝවිලේ ඒ ගෙජ්ජිය තියෙනවා. මේ බව රජතුමාට දැනගන්න හම්බ වෙනවා. එයාට කේන්ති ගිහිල්ලා මිනිස්සු මරන්න හොයාගෙන යනවා. මේ ගෑනු ළමයා ගල් ගුහාවක ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ අතරතුරේ මේ ගෑනු ළමයා ගල් ගුහාවේ ඇදගෙන යද්දී කුරුල්ල වගේක් එයාව හපනවා. මේ ගෑනු ළමයා කෑ ගහනවා. අතරතුරේ රජතුමාගේ රාජපුරුෂය ඇවිත් එයාලගේ කට්ටියව අරගෙන යනවා. වර්තමාන කතාවේ අපට පෙන්නනවා අර රෝස්ගේ පිරිමි ළමයා චන්ද්‍රාට කිට්ටු වෙන්න හදද්දී බල්ල උඩු බුරන්න පටන් ගන්නවා. අතීතයේ රජතුමා හැමෝටම වද දෙනවා එක්කම අර ගෑනු ළමයා එතනට එනවා. වර්තමානයේ සුන්දර් අර බල්ලෙක්ව නවත්තලා බල්ලව මරනවා. අතීතයේ ගෑනු ළමයා අගේ අම්මා කියනවා ගෑනු ළමයාට පැනලා යන්න කියලා. ගෑනු ළමයා නිහඬව බලාගෙන ඉන්නවා. රජතුමා ඒ ගෑනු ළමයාත් තාත්තවත් මල්ලා දානවා. ගෑනු ළමයාගේ අම්මවත් මල්ලා දානවා. ගෑනු ළමයාවත් මල්ලා දානවා. වර්තමානයේ කොල්ලෝ 3 දෙනා වෙලා චන්ද්‍රා අල්ලාගෙන අම්බුලට ගහනවා. ඒ කොල්ලගේ අත රිදෙනවා. චන්ද්‍රා වැම්පයර් වගේ කොල්ලගේ ලේ උරා බොනවා. අතීතයේ අර ගෑනු ළමයාට අමුතු බලයක් ඇවිල්ලා එතන හිටපු ඔක්කොමලව මල්ලා දානවා. වර්තමානයේ අර සුන්දර් එයාගේ යාළුවන්ව චන්ද්‍රා මල්ලා දානවා. ඒත් එක්කම සනී දැක්කලා කලබල වෙලා සිහිසන් වෙලා වැටෙනවා. ඉතින් අර ගෑනු ළමයාගේ අම්මා මැරෙන්න කලින් කියනවා ඔයාට ඔය ලැබිලා තියෙන බලය දෙවියන් දුන් තෑග්ගක්. ඒ නිසා ඔයා මෙහෙන් පැනලා යන්න ඔය බලය හොඳ දේවල් විතරක් කරන්න පාවිච්චි කරන්න කියලා. ටිකෙන් ටික නිලි ලොකු වෙනවා. නිලි කැමති වෙන්නේ රාත්‍රී කාලයට. නිලි කරන්නේ නරක මිනිස්සුන්ව මරලා ලේ උරා බොන එක. මේ හේතුව නිසා මිනිස්සු දෙවියන් කෙනෙක් ලෙස නිලිට සලකනවා. අර පොඩි ගෑනු ළමයා එයාගේ මාමගෙන් අහනවා එයා හීරෝ කෙනෙක්ද කියලා. මාමා කියනවා හීරෝ කෙනෙක් තමයි. හැබැයි එයා අමරණීය කෙනෙක් කියලා. එයා කාටවත් මරන්න බෑ. හැබැයි එක දුර්වලකමක් තියෙනවා. ඒ දුර්වලතාවය ගැන එක් පුද්ගලයෙක් දැනගෙන හිටියා. එයා නිලිව අල්ලගත්තා. ඒ කියන්නේ නිලි මැරුණාද? මේ කතාවේ කර්තෘ ජෝසප් කියන්නේ මෙයා. චන්ද්‍රාට ලැබුණු පොතේ අයිතිකාරයා. සනීට සිහිය එනවා. එයා ඉන්නේ අර චන්ද්‍රා වර්තමානයේ මරලා දාලා ඉන්න පිරිමි 3 දෙනා එක්ක. මෙයාගේ කට අත බැඳලා හින්දා එයාට බය හිතෙනවා. ඔයාව ලෙහන්න පුළුවන් මං ඔයාට අවස්ථා දෙකක් දෙනවා. එයින් එකක් තෝරගන්න කියලා. පළවෙනි එක මේ මැරුණු අය හන්දන්න මට උදව් කරන්න. දෙවෙනි එක චන්ද්‍රා මැරුණු අය සනීට පෙන්නනවා. මේ පළමු අවස්ථාවට එකඟ වෙනවා. මැරුණු අය ලොකු ඇසිඩ් ටැංකිය එකට දාලා පුච්චනවා. සනී චන්ද්‍රාගෙන් අහනවා ඔයා යක්ෂණියක්ද කියලා. චන්ද්‍රා ඔව් කියනවත් එක්කම සනීට ඒ දේ දරා ගන්න බැරිව සිහිසුන් වෙනවා. සනීට සිහිය එද්දී සනී ඉන්නේ චන්ද්‍රාගේ ගෙදර. කොහොම හරි සනී යාළුවන්ට කතා කරලා එතනින් පිටත් වෙලා යන්න හදනවා. චන්ද්‍රා සනීගෙන් පොරොන්දු කරගන්නවා මේ කිසිම දෙයක් කාටවත් කියන්න එපා කියලා. සනී මෙහෙම බයෙන් ඉද්දී දවසක් චන්ද්‍රායි සනී එළියට යනවා. සනී චන්ද්‍රාගෙන් අහනවා චන්ද්‍රා කියන්නේ එයාගේ නමද කියලා. වර්තමානයේ ගෞරන් කියන පොලිස් නිලධාරියා චන්ද්‍රා සැක කරලා එයාගේ ගෙට හොරෙන්ම ඇතුළු වෙනවා. හැම දෙයක්ම අවසලා බලනවා. චන්ද්‍රාට ඒ ගැන දැනිලා ගෙදරට එනවා. මේ පොලිසිය පුද්ගලයා එක්ක චන්ද්‍රා සටන් කරනවා. චන්ද්‍රා එයාව හපනවා. ඒත් එක්කම සනී එතනට එනවා. සනීට වෙඩි වදිනවා. සනීගේ යාළුවෝ දෙන්න දකිනවා. පොලිස් නිලධාරියා ඒ වෙලාවෙම එතනින් පැන ගන්නවා. සනීට යාළුවෝ දෙන්නයි බය කරලා පළු හොස්පිටල් එකට. මේ අතරේ ප්‍රවෘත්තිවල යනවා චන්ද්‍රා ත්‍රස්තවාදියෙක් කියලා. චන්ද්‍රා යාළුවෝ දෙන්න බය කරලා කියනවා ඔයාලා මෙඩිකල් ස්ටුඩන්ට්ලා හින්දා සනීට බෙහෙත් කරන්න කියලා. චන්ද්‍රා ප්‍රකාශ්ට කෝල් කරලා කියනවා මේ ළමයිව දාලා මට කොහෙවත් යන්න නෑ. ප්‍රකාශ් කියනවා ඔයා ඔහෙ හිටියොත් අහුවෙන්න පුළුවන් තරම් ඉක්මනට ජෝම් ළඟට යන්න කියලා. කාර් එකේ ප්‍රවෘත්ති දැකලා කෙනෙක් නිලිය කියලා hina වෙනවා. ස්පිල් එකේ ඉන්න ගෞරන් කියන පොලිස් නිලධාරියාට හැමදේම අමුතු විදිහට දැනෙනවා. සනීට චන්ද්‍රා ප්‍රතිකාර කරනවා මේ වෙලාවේ.
සනී අහනවා ඔයා මාව හැප්පුවොත් මටත් ඔයා වගේ වෙන්න පුළුවන්ද කියලා. චන්ද්‍රා කියනවා නිරෝගී කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මැරෙන්නත් පුළුවන්. ගෞරවන් කියන කෙනාට මේ වෛරස් එක ඒ වෙනකොටත් හැදිලා ඉවරයි. පොලිසිය කට්ටියක් අර පරණ හොස්පිටල් එකට එනවා. සනී ගාවට කෙනෙක් එනවා. සනීට කියනවා කෑ ගහන්න එපා. ඒ වෙද්දිත් පොලිස් නිලධාරියා පිටිපස්සේ චන්ද්‍රා ඉන්නවා. පොලිස් නිලධාරියා චන්ද්‍රාගේ ඔළුවට වෙඩි තියනවා. අර වෙඩි තිබ්බ පොලිස් කෙනා අමුතු සද්ද ඇහෙනවා. අර බාර් එකේ හිටපු කෙනා ඇවිත් එයා තවත් තැනකින් තවත් තැනකට මතුවෙනවා. මේ කෙනා අර පොලිස් නිලධාරියාව එක තැනකට කොටු කරනවා. අනෙක් පොලිස් නිලධාරියා මේ මායාකාරයාව හොයනවා. අර මායාකාරයාගේ වැඩේ පොලිස් නිලධාරී කෙනාව එයාගෙම පිහින් අන්න. අර මායාකාරයා වගේ කෙනා චන්ද්‍රා ගාවට ගිහින් නිලී කියලා කණ්ඩ කරලා කියනවා. චන්ද්‍රාට සිහිය එනවා. චන්ද්‍රා එහෙම එතනින් පිටත් වෙලා තැනකට එනවා. චන්ද්‍රා ප්‍රකාශ්ට කෝල් කළා කියනවා ගෞරවන්ට වෛරස් එක දුරු වෙලා කියලා. මං එයාව බලා ගන්නම් ප්‍රකාශ් කියනවා. ඔයා තනියම එයාව බලා ගන්න බෑ. ඔයාලව ගන්න කුමාරයි එතකන් බේස්මන්ට් එකට වෙලා ඉන්න කියලා. බේස්මන්ට් එකේ හැංගිලා ඉන්නවා. මේ වෙලාවේ සනීගේ යාළුවයි බය වෙලා ඉන්නේ. සනී අහනවා ගෞරවන්ට ඉරේලිය ප්‍රශ්නයක් නැද්ද කියලා. චන්ද්‍රා කියනවා එයාට තාම වෛරස් එක හැදුනේ විතරයිනේ. වයසට යනවත් එක්කම ඉරේලිය ඈත් වෙලා ඉන්න ඕන කියලා. අර මායාකාරයා ඇවිත් චන්ද්‍රාට විහිළු කරන්න ගන්නවා. යතුර සනී අතට දුන්නා. ඒ මායාකාරයා අතුරුදහන් වෙනවා. රාජේන්ද්‍ර කියන දේශපාලඥයා චන්ද්‍රාව අල්ලගන්න ටීම් එකක් එවනවා. චන්ද්‍රා එයාලත් එක්ක දිගටම සටන් කරනවා. චන්ද්‍රාට හොඳටම වෙඩි තියනවා. මේ මොහොතේ සනී චන්ද්‍රාට ලේ පැකට් එකක් දුන්නාට පස්සේ චන්ද්‍රා සිහිය එනවා. මේ වෙලාවේ තමා ගෞරවන් ඇවිල්ලා චන්ද්‍රා එක්ක හොඳටම සටන් කරනවා. එයත් දැන් ෂේක් නිසා ලොකු සටනක් චන්ද්‍රා එතනදි දෙනවා. කොහොම හරි චන්ද්‍රා ගෞරවන් ටිනිස්සෙන් අයිනවා. සිය නිලධාරීන් එතනට ඇතුළු වෙනවා. හැම තැනකම මල සිරුරු එයාලා දකිනවා. චන්ද්‍රා හැම ගෞරවන්ගේ ශරීරය එයාලගේ මාලිගාවේ පෙට්ටි එක තැන්පත් කරනවා. ඒවා ඉවර කරලා එන්නම් කියලා චන්ද්‍රා සනීට කියනවා. ඔයාලා යන්න. ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඔයාව ගොඩක් මතක තියෙයි. චන්ද්‍රා සනීව බදාගෙන කියනවා. ඊළඟට පෙනෙන්නේ මැරයෝ වගේක් බේස්මන්ට් එකේ බැඳලා තියෙනවා. එයාව බේරගන්න තවත් අය එතනට එනවා. ඒත් එක්කම අලුතින් කෙනෙක් එනවා. එයා අර මැරයොත් එක්ක සටන් කරලා මෙයාලා ඔක්කොම මේ පුද්ගලයා මරලා දානවා. ඉතින් ලෝකා චැප්ටර් 1 මූවි එක නම් මෙතනින් ඉවරයි. ඕගොල්ලෝ මෙතෙක් වෙලා මේ කතාව රස වින්දා නම් අපේ channel එක subscribe කරලා like කරන්න. ඊළඟට එන මූවි එකකින් හම්බෙමු. ඔයාලට ගොඩක් ස්තුතියි. අපිත් එක්ක මේ වෙනකන් රැඳී සිටියාට.